ආයිබෝවන්. දරුවන් සරණයි. හුඟ දෙනෙකුට පහුගිය දවස්වල ගැටලුවක් වෙලා තිබුණා මේ වරමක් එනකොට කොහොමද දැනෙන්නේ කියලා. එක එක්කෙනා විවිධාකාර විදිහට ප්‍රශ්න අහලා තිබුණා මේ වරමක් එනකොට කොහොමද දැනෙන්නේ. එතකොට අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. හොඳයි අපි බලමු වරමක් එනකොට වරන් දරුවෙකුට දැනෙන ආකාරය. නැත්නම් වරන් හිමි වෙන්න තියෙන කෙනෙකුට දැනෙන්නේ කොහොමද කියලා. පළවෙනි වතාවේ හුඟ දෙනෙකුට දැනෙන්න පුළුවන් බොහෝ වෙලාවට මේ මස් මාළු කාලා අරක්කු බීගෙන නැත්නම් දුස්චරිතවල ගත වෙච්ච කෙනෙකුට ඉබේම හිතෙනවා මම මෙන්න මේවෙන් මිදෙන්න ඕන කියලා. ඔන්න පළවෙනි කාරණාව වශයෙන් මිදෙන්න ඕන කියලා හිතෙනවා. එතකොට සියලු දේවල් වලින් අත්හරින්න ගතියක් එනවා. ඊගාවට මස් මාළු කන්නේ නැති වෙනවා. ඊගාවට අරක්කු බිව්වනම් අරක්කු බොන්නේ නැති වෙනවා. ඊට පස්සේ වෙන දුරාචාර වලදී නම් ඒවා කරන්න හිතෙන්නේ නැතුව යනවා. ඔන්න ඔහම වෙලා ඊට පස්සේ පන්සල් යන්න හිතෙනවා. නැත්තම් යම් තැනකට ගිහිල්ලා දේවාලයකට යන්න හිතෙනවා. යම් තැනකට ගිහිල්ලා මේ මං ගැන බලන්න ඕන කියලා හිතෙනවා. ආදී දේවල් හිතට හිතෙන්න පුළුවන්. ඔන්න පළවෙනි කාරණාව. ඊගාවට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ එකපාරට ඇඟ හිරි වැටෙනවා. ඇඟ හිරි වැටෙනවා. නැත්තම් කණේ කැක්කුමක් එනවා. ඔළුවට අපි හිතමු හිරියක් වගේ එනවා. කරන්ට් එක වගේ එනවා. අත්තරට කරන්ට් එක වගේ එනවා. සීතලක් එනවා. රස්නයක් එනවා. මේ ආකාරයෙන් කොමන හෝ ආකාරයකින් දැනෙන්න පුළුවන්. එහෙමත් කරලා ඊට පස්සේ දැන් ඒව කරද්දි හිතෙනවා ගා පින් කරන්න ඕන කියලා. එහෙම වෙද්දි. ඔහොම යනකොට කාලයක් යනකොට ඊට පස්සේ ඇඟ ගැහෙන්න ගන්න පුළුවන් ආරූඪ වෙනවා වගේ ඔළුව හොල්ලන්න. ඒ වගේ පොඩි දේවල් සමහර අයව ආරූඪ වෙනවා. සමහර අයගේ හිතට කියන්න ගන්නවා මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙහෙම කරමු කියලා හිතට කියන්න ගන්නවා. මෙහෙම කරන්න මේ දේවාලය යන්න මේ දෙයියට පහන් තියන්න කියලා හිතට කරන්න ගන්නවා. ඔන්න ඔහොම තමයි මේ වරමක මූලික ලකුණු. හැබැයි මේ වරමක මූලික ලකුණු ආවට පස්සේ කල යුතු එකම දේ තමයි වරමක්ම කියලා ස්ථිර වශයෙන්ම දැනගන්න ඕන. මේ වරමක මූලික ලකුණු සහ ඊගාවට මේ විනයක ලකුණුත් තියෙනවනේ. ඇගේ දෝෂයක් තියෙද්දි මේ වගේ ආකාරයකට සමාන දේවල් ටිකක් වෙන්න පුළුවන්. හැබැයි හැමදේම නෙමෙයි. ඒ සමාන දේවල් වෙනකොට ඒ සමාන දේවල් හිතන්න පුළුවන් මේක වරම් මාලාවක් කියලා. ඉතින් ඒකවල වරම් මාලාවක් උනත් නොඋනත් මේක පැහැදිලිව තෝරගෙන ඒ පැහැදිලිව තියෙන වරමක්මද නැත්නම් දෝෂයක්ද කියලා තෝරගන්න වෙනවා. අන්න එහෙම වරමත් දෝෂයක් තෝරගත්ත අය මූලිකව පරීක්ෂාවක් කරගන්න කොහෙන් හරි නිවැරදි පරීක්ෂාවක් කරගන්න. ඊට අමතරව මේ වරමක් හරි දෝෂයක් හරි තියෙනවා කියලා දැනගත්තාම තමුන් ඇත්තරම නිර්මාංශ වෙන එක හරියටම කරන්න ඕන. බෝධි පූජා තියෙන එක කරගන්න ඊගාවට අනිවාර්යයෙන්ම සිල් සමාදන් වෙන්න. එතකොට තියෙන දේ පැහැදිලි වෙන්න ගන්නවා. තමුන් තෝරගෙන තමුන්ට ඒ ගමන යන්න පැහැදිලි කරගන්න මුලින්ම සිල් සමාදන් වෙන්න. යසී මහ බෝධිය රුවන්වැලිසෑය සිල් සමාදන් වෙනකොට මේ කාරණාව පැහැදිලි වෙන්න ගන්නවා. අන්න එහෙම ඉන්නකොට කවුරු හරි කිව්වොත් දැන් ඔන්න දරුවෝ යට වරම් මාලාවක් තියෙනවා කියලා. වරම පැහැදිලි කරගත්තට පස්සේ පමණක් වරම් බල කරන්න වරම පැහැදිලි නම් වරම අපැහැදිලි නම් තමුන්ට වරමක් නෙමෙයි මේක දෝෂයක්ද දන්නේ නැහැ කියලා සැකනම් වරම් පූජාවල් තියන්න එපා කවුරු කිව්වත්. වරම් පූජාවල් තියන්න අමාරුවක් ලෙඩක්. වරමත් තියෙන කෙනෙකුට ලෙඩ හැදෙනවා නම් අන්න දෙපාරක් හිතන්න. කිසිම ලෙඩක් හැදෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒකට නිතරම හදිස්සිය ඇවිල්ලා හදිස්සිය යන දෙයක් නම් එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න නිකන් හරි වරමත් තියෙනකොට බඩේ කැක්කුම් හැදෙනවා, බඩ පුරව දානවා, ගැස්ට්‍රයිටිස් හැදෙනවා, ඔළුවේ කැක්කුම් හැදෙනවා, කොණ්ඩේ කැක්කුම් හැදෙනවා නම් අනිවාර්යයෙන්ම වරමට වැඩි අමතර දෙයක් එතන තියෙන්න පුළුවන්. එහෙනම් වරමකට එන මූලික ලකුණු කියලා අහපු අයට තමයි මේ වරමේ මූලික ලකුණු සහ දෝෂ වලට අදාළ දේවලුත් කිව්වේ. ඉතින් එහෙනම් නැවතත් මේ කියන්නේ වරම් මාලාවක් එන්න හදනවා නම් වරම් මාලාවක් තියෙනවා කියලා දැනගන්න කාරණා තමයි ඔය කිව්වේ. ඊගාවට ඒ වරම් මාලාවට අදාළව ඉස්සරහට කරන්න ඕන දේවල් ටික ඔය හැම දිනාටම අවශ්‍ය වටපිටාව හැදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම ධාර්මික වෙලා ඒ වරම් මාලාවට වරම් මාලාට අදාළව කාරණා සිද්ධ කරගන්න හැමෝම උත්සුක වෙන්න. හැමෝටම තුන්රුවන්ගේ අනන්ත වූ ආශිර්වාද ගුණ බලයෙන් සිතක් සාන්තියක් යහපතක් උදා වේවා
තෙරුවන් සරණයි.